පොඩි නිවැරදි කිරීමක් කරලම පටන් ගන්න. අපි විදුහල්පතිතුමියන්ගෙන් කියුණා හරිනී මැඩම්ගේ සංකල්පයක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා. ඒක නිවැරදි වෙන්න ඕනේ. එතුමියගේ සහභාගීත්වය, එතුමියගේ උනන්දු උත්සාහය හරි. හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒක කාගේවත් සංකල්ප නෙමෙයි. ඒක ජාත්‍යන්තරයේ තුල ගමන් කරන ජාත්‍යන්තරයෙන් ගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තමයි මේ ඔබට මේ එකවසරට අද ප්‍රවිෂ්ඨ දරුවන්ට ලැබෙන්නේ. අපි දැක්ක පහුගිය අධ්‍යාපන කාර්යයන්වලදී එවැගේම පාසල් ක්‍රියාකාරකම් ඇතුලේ දරුවන්ගේ දෑත නිදහස් වීම හරිය අඩු වෙලා තිබුණා. ඒ නිසා අපිට හිතන්න පුළුවන් එවැගේම නිර්මාණශීලී දරුවෙක් ඇතුලේ පිහිුනේ නැහැ. දැන් මේ දැකපු නිර්මාණ ප්‍රදර්ශන අතුල අපි දැක්කා ඒ දරුවා සාමාන්‍ය නේද? ඇඟිලි තුඩු වලට ස්පර්ශ කරලා ඇඟිලි තුඩු වලින් කරපු නිර්මාණ අපි දැක්කා. ඒ කියන්නේ දෑත නිදහස් වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ වගේ ක්‍රමයකට ගියොත් අපිට ඉදිරි අනාගතයේ බිහිවන දරුවෝ හොඳ නිදහස් චින්තක බවට හොඳට හිතන්න පුළුවන් අය බවට පත් වෙන්න ඕනේ. පරිගණක තාක්ෂණික මෙවලම් තිබුණාට ඒ හැම නිර්මාණයක් පිටිපස්සෙම ඉන්න ඕනේ. හොඳ බුද්ධිමත් ඒ වගේම හොඳ නිර්මාණශීලී දරුවෙක් ඉන්න ඕනේ. ඒ අතුල තමයි ඒ තාක්ෂණික මෙවලම් වඩා දියුණු වෙන්නේ. දවසින් දවස ඒක ප්‍රගතිය කරා ගමන් කරන්න වෙන්නේ මේ දාත නිර්මාණශීලී දරුවෙක් ඉන්නොත්. ඒ නිසා අපි දැක්කා ඒකට පසුබිම ලැබිලා තියෙනවා. හැමදේම සමතුලිත දරුවෙක් නිර්මාණය කරගන්න ඕනේ.